කොහොමද? welcome back to my YouTube channel. මේක තමයි weekly vlog එකේ part 2. අන්න මම දැන් කියන්නේ කැම්පස් එකට යන්න ලෑස්ති වෙනවා. දැන් ඔන්න කැම්පස් එකට යනවා. කැම්පස් එකට ගිහලා ලැබ් එකට ගිහින් lights එහෙම on කරගෙන මගේ සුපුරුදු වැඩ කටයුතු ටික පටන් ගත්තා. ඊට පස්සේ මම උදේට කන්න ගත්ත බන් එකත් කාලා රිසර්ච් වර්ක් ටික පටන් ගත්තා සුපුරුදු පරිදි. ඔය තියෙන මොනවද බලන්නකෝ. ඕකට කියන්නේ ඉන්සෙක්ට් බොක්ස් කියලා. මේ ඉන්සෙක්ට් බොක්ස් එක හදන්න ඕනේ අපේ සබ්ජෙක්ට් එකකට එන්ටොමොලොජි කියලා. ඒකේ හැමදේම විස්තරාත්මකව තියෙනවා. මුන් අල්ලගන්නේ කොහොමද? අල්ලගෙන කොහොමද ක්ලිප්ස් කරන්නේ? ඒ දේවල් හැමදේම උගන්වනවා. මෙයාලගේ පාර්ට්ස් අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. එහෙනම් බලන්නකෝ අපේ ළමයිගේ ඉන්සෙක්ට් බොක්ස් ටිකක්. මන්නම් කැමති නෑ එච්චර මෙහෙම සත්තු අල්ලලා මාරලා මේ විදිහට පෙට්ටිවල දාලා තියෙනවට. මම නම් හොයාගත්තේ මැරිච්ච සත්තු ටික. ඒ වුණාට ඉතින් අපි ඉගෙන ගන්නත් එපා. ඒගොල්ලෝ ගැන අපේ භෝගවලට හානි කරන කෘමීන් ගැන වගේ තමයි මේකෙදි ඉගෙන ගන්න අපි. ඊට පස්සේ ඉතින් මම පොඩි ස්නැක් එකක් කකා ආයෙත් වැඩ තමයි. හරි. ඔන්න මම දැන් යනවා බෝඩිමට. මගේ වැඩ ටික ඉවර වෙලා. ඔන්න අදත් මම මලක් කඩා ගන්නවා. ඒ මල් වල නම නම් මම දන්නේ නැහැ හරියට. ඔය අද මම යන්නේ මල් පාරෙන්. ඔන්න මල් පාරේ මලකුත් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. අද අපේ නාංගිගේ බර්ත්ඩේ එක. මට ඉතින් ගෙදර යන්න බෑනේ. මේ විදිහට තමයි සෙලිබ්‍රේට් කරේ. ගෙදරින් දොරකට ඇවිල්ලා මෙහෙම ජීවත් වෙන එක අමාරුයි තමයි. ඒ වුණාට අපි අපේ හීන හැබෑ කරගන්න ඕනේනේ. ඊළඟ දවසේ මම උදේම ලෑස්ති වෙලා යාළුවෙක් එක්ක ටවුන් එකට ගියා අවශ්‍ය කරන බඩු වගයක් අරන් එන්න. අවශ්‍ය කරන බඩු වගයක් ගේන්න ගියාට අනවශ්‍ය දේවල්ම තමයි වැඩිපුර ගත්තේ. ඔය බලන්න ඉතින් මොනවද බලන්නේ කියලා. ඕන දේවල් නෙමෙයිනේ. ඊට පස්සේ අපි ගියා බිග් සී කියලා කඩයක් තියෙනවා වදොල ටවුන් එකේ. ඒකට ගියාම ඉතින් මොනවාම හරි අරන් තමයි මම එන්නේ. බලන්නකෝ තියෙන ಜಾති මොනවද කියලා. ගෑනු ළමෙක්ට අවශ්‍ය හැමදේම වගේ මේකේ තියෙනවා. ඒ වගේම wall decors, flowers, gifts item, ඒ වගේ ගොඩාක් දේවල් මේකෙන් ගන්න පුළුවන්. මම අද ඔතෙන්ට ගියේ නංගිට gift එකක් ගන්න. මොකද එයාගේ බර්ත්ඩේ එක තිබ්බනේ. මං ආයේ ගෙදර යනකොට එයාට gift එකක් අරන් යන්නම ඕනේ. නැත්තම් ඉතින් ඉවරයි. ඔයාලත් බදුල්ලේ આવොත් මේ කඩේට යන්න අමතක කරන්න එපා. ඔයාලට ඕන දේවල් මේකෙන් ගන්න පුළුවන්. හරිම සාධාරණ මිලකට. මේක තියෙන්නේ මුතියංගනේ ඉස්සරහ පාරේ. බිග් සී තමයි නම. හොයාගන්න එක අපහසු නම් වෙන්නේ නැහැ. මම දැන් මෙන්න මෙතනින් තමයි නංගිට gift එක ගත්තේ. ඔය තියෙන්නේ මම ඒක පෙන්නනවා පස්සේ. එතකොට බලා ගන්නකෝ. එතනේ ආලුවටත් වතුර බෝතලයක් ගත්තා. එතනින් මටත් ගන්න ඕනේ. ඒක මං පස්සේ ගන්නවා. අද නංගිට ගත්තා. ඔන්න ඕක තමයි ගත්තේ. එයා ඔය වගේ විකාර වැඩවලට තමයි කැමති. ඒ හින්දා එයාට ගැලපෙන එකක් ගත්තා. ඊට පස්සේ ඉතින් එක එක විකාර බල විකාර දේවල් අපි දෙන්න ගත්තා. ඔයාලත් බලාගෙන යන්නකො මොනවද ඔය අපි බලන්නේ කියලා. ඔය හරි ස්කින් කෙයා කරන්න ඕන.
අර ඔලුවට දාන්නේ. එන්නේ එකක් ගත්තා යාළුවා. මම නම් ගත්තේ නෑ. ඊට පස්සේ ඉතින් අපි එක එක ಜಾති බලන්න යනවා. රින්ග්ස් බැලුවා, හැට්ස් බැලුවා. අපේ ෆීල්ඩ් ට්‍රේනින් එකක් තියෙනවානේ. ඒ හින්දා අවුවේ ඉන්න වෙන නිසා අපි හැට්ස් වගේක් බලන්න ගියා. ගිහිල්ලා හැට් එකකුත් ගත්තා. මං ඉතින් ඒ අතරේ වෙන වෙන දේවලුත් බැලුවා. ලස්සන ගිෆ්ට්ස් අයිටම් තියෙනවා. මේ වාසයකට නම් මට හිත ගියා මේ සුඩින් එහෙම තියන ලස්සනයි. ලස්සන ඒවා තියෙනවා. හරිම සාධාරණ මිලකට ගන්න පුළුවන් ඔයාලට ආවොත්. මේ කඩේ නම විශ්ව. ඔන්න මං ගියා මෙන්න මෙයාව බලන්න. මං හරිම කැමති මේ ජාතියේ ටොයිස් වලට, විශේෂයෙන්ම ඌරු පැටවුන්ට. මං ගාව එකෙක් ඉන්නවා ගෙදර එයා. හරි ඊට පස්සේ මං යනවා ග්‍රොසරි shopping. මං යන්නේ MKB එකට. මේක ටිකක් ප්‍රසිද්ධ සුපර් මාකට් එකක් බදුල්ලේ තියෙන. අවශ්‍ය හැමදේම වගේ ගන්න පුළුවන් අපිට ගියාම. මේ සුපර් මාකට් එකේ පිටරටින් ඉම්පෝර්ට් කරන දේවල් ගොඩක් තියෙනවා. හයි ක්වොලිටි එකේ කෑම බීම. ඒවා සාධාරණ මුදලකට අපිට මේකෙන් ගන්න පුළුවන්. මම නම් ඉතින් ගියේ පොඩි පොඩි දේවල් ටිකක් ගන්න. මම බෝඩිමක ඉන්න නිසා කන්න කඩචෝරු ටිකක්, පිටි පැකට් එකක් වගේ ඒ දේවල් ටිකක් ගන්න තමයි ගියේ. ඉතින් ඔතනින් ස්නැක් තෝරනවා අපි දෙන්න මොකද්ද ගන්න කියලා. අරකද මේකද ගගා. ඔයාලත් එහෙමද? හරි අන්තිමේදී කොහොම හරි එකක් ගන්නවා අතනින්. හරි ඔයාලා දැන් ওই ටික බලාගෙන යන්නකෝ මම මොනවද ගන්න කියලා. අපි උතන පර්ෆියුම් එක ටෙස්ට් කරලා බලනවා. මම පස්සේ තමයි දැක්කේ ටෙස්ට් කරන්න එපා කියලා ගහලා තියෙනවා. මම මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි දැක්කේ. අපි දෙන්නම ඉතින්දි දැක්කේ නෑ. පිස්සු දෙන්නෙක් වගේ ගියා. කවුරු හරි දැක්කනම් බැනුම් අහන්නත් වෙනවා. ඔතනයි කෑම එක අලුතින් දාලා තියෙන්නේ. ලයිව් ස්ටේෂන් එකකුත් තියෙනවා කෑම එවලෙම හදලා දෙන්න. ලස්සන ස්වීට් ජාති ගොඩාක් තිබ්බා. ප්‍රයිස් එකත් එච්චර ලොකු ප්‍රයිස් එකකට නෙවෙයි. හරිම රීසනබල් ප්‍රයිස් එකකට තිබ්බේ. මම නම් මොකුත් ගත්තේ නෑ එතනින්. ඊට පස්සේ චොක්ලට්ස් බලන්න ආවා. මට මිග්‍රේන් තියෙන හින්දා වැඩි චොක්ලට් කන්න හොඳ නෑ. ඒ හින්දා මම චොක්ලට් ගත්තෙත් නැහැ. ඒ වුණාට කන්න ආසයි.
ඊට පස්සේ ඔතනින් බන් සෙට් එකක් අරගත්තා. අරන් ඉවරලා දවල්ට කන්න ගියා. ඕක නම් මෙලොවම රහක් නෑ. ඊට පස්සේ අපි බදුල්ල හෙරිටේජ් එකට ගියා කේක් කෑල්ලක් කන්න. ඒ ගැටෝ කේක් එක නම් මාරම රසයි. මේ ඊළඟ දවසේ උදේ. ඔන්න ඔව තමයි ඉතින් බෝඩිමක ඉද්දී අපිට කන්න බොන්න වෙන්නේ. උදේ ඉතින් කම්මැලිකමට ඕක කාලා හිටියා. වැඩ වගේකුත් තියෙනවා. ඒ ටිකත් පටන් ගන්න ඕනේ. ටිකක් අහස දිහා බලාගෙන ඉඳලා වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. අද මං තනියෙන් ඉන්න බෝඩිමේ. තනියෙන් ඉන්න එකත් හොඳයි. එක අතකට මට හිතෙන විදියට. හිතනවා ඇති මං හරිම බෝරින් ලයිෆ් එකක් ගෙවන්නේ කියලා. ඔව් ඒක සමහර වෙලාවට බෝරින් වෙනවා. ඒ වුණාට මං දැක්ක දෙයක් තියෙනවා. ඒක මම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒක පෝස්ට් එකක්. ඒකේ තියෙන්නේ මෙහෙම. තමාගෙන් පිටත ලෝකයේ කෙසේ වුවද තමා විසින් සකසා ගන්න භෞතික සහ මානසික වටපිටාව තමන්ට තෘප්තිමත් විදිහට සුන්දරව සකසා ගන්න. මොකද ජීවත් වෙන තාවකාලික ගමන තුළ අපි අපිව සනසවාගෙන ජීවත් වීම තමයි භාග්‍යවන්තම දේ වෙන්නේ. අපි ජීවත් වෙන වටපිටාවේ නෙගටිව් පුද්ගලයන්, ഘോഷාකාරී ශබ්ද, කකුලෙන් අදින මිනිස්සු ගොඩාක් අය හම්බ වෙන්න පුළුවන්. ඒ අය එක්ක අපි ජීවිතේ ඉස්සරහටම ගෙනියන එක තමයි අපිට ලැබිලා තියෙන අභියෝගය. මම මෙතනින් මේ vlog එක ඉවර කරනවා. තවත් vlog එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.